ආයුබෝවන් ඔයාලා හැමෝටම ඉතින් සුබම සුබ වෙසක් මංගල්‍යයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික පුදුබිමකට. ඉතින් මේ මුතියංගන රජමහා විහාරය බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වසර 8කට පස්සේ 500ක් මහරහතුන් වහන්සේලා සමග කැලණියට වැඩම කර බව අපි අහලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඉන්දික කියන දේවරාජයාගේ ආරාධනෙන් මේ පුදබිමට බුදුන් වහන්සේ වැඩම කරවලා සමුවත් සුවයෙන් වැඩ සිටි බවත් ඊට පස්සේ ඉන්දික දේවරාජයාගේ ඉල්ලීමකට අනුව කේශ ධාතු සහ මුක්තක ධාතු බුදුන් වහන්සේගේ තැන්පත් කරලා තමයි මේ මුතියංගන විහාරය චෛත්‍ය රාජානන් වහන්සේ හදලා තියෙන්නේ. ඉතින් මේ පුදබිම පිහිටලා තියෙන්නේ බදුල්ලේ. ඉතින් ඔයාලත් මේ තැනට ආවොත් ඔයගොල්ලන්ට දැනේවි මෙතන කොච්චරනම් නිවි සැනසෙන තැනක්ද කියලා. ඇත්තටම හරිම පින්වන්ත පුදබිමක්. ඉතින් ඔයාලත් අපිත් එක්ක එකතු වෙලා මේ රජමහා විහාරය දැක බලා ගන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් මේ පුදබිමේ පිහිටවල තියෙන තවත් ඓතිහාසික බෝධීන් වහන්සේ නමක් තමයි මේ බෝධීන් වහන්සේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත්ත ශාඛාවක් තමයි මෙතන මේ රෝපණය කරලා තියෙන්නේ. ඉතින් එතනට ගියාම ඔයාලට දැක බලා ගන්න පුළුවන්
විශාල බෝධීන් වහන්සේ නමක් තමයි එතන දැන් තියෙන්නේ. ඉතින් බලන්නකො එතන තියෙන ලස්සන මෙතන නම් ඇත්තටම ගොඩාක් වෙලා රැඳී ඉන්න පුළුවන් තැනක්, බණ භාවනා කරන්න පුළුවන් තැනක්, අපිට කුසල් දහම් වඩා ගන්න පුළුවන් තැනක්. ඉතින් ඔයාලත් පුළුවන් වුණොත් මේ පැත්තට ගියොත් මේ චෛත්‍ය රාජානන් වහන්සේ මේ වැඳ පුදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පුද බිමට නොගිහින්නම් ඉන්න එපා. තාම ගිහින් නැති කවුරු හරි ඉන්නවනම් මේ පැත්තට ගියොත් අනිවාර්යයෙන්ම මේ පුද බිම වන්දනා කරන්න නම් අමතක කරන්න එපා. ඒ තරම් ලස්සන තැනක්. ඉතින් ඔයාලා හැමෝටමත් මේ පුදබිමට යන්න වාසනාව ලැබේවා. ඒ වගේම කුසල් දහම් තව තවත් වඩා ගන්න අවස්ථාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.